ChatGPT versus Gemini. හැමෝම හිතන්නේ මේ දෙක එකම වගේ platform දෙකක් නිකන් companies දෙකකින් හදපු දෙකක් විතරයි කියලා. හැබැයි අපේ අවශ්‍යතාවය අනුව සමහර වෙලාවට ChatGPT ගොඩාක් හොඳ වෙලා Gemini අවුල් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් Gemini ගොඩාක් හොඳ වෙලා ChatGPT අවුල් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔයා මේකේ subscription එකක් ගන්නවා නම් එහෙම නැත්නම් free use එකේදී වුණත් පාවිච්චි කරද්දි තෝරගන්න ඕනේ මොකක්ද කියලා කරගන්න වෙනවා. මේ දේවල් නොදැන හිටියොත් ඔයාගේ time ගොඩක් වෙලාට waste වෙන්න පුළුවන්. ඒ නිසා වීඩියෝ එක skip නොකර බලන්න. මේක අපි topics 4කින් කතා කරන්නේ. Topic 1 million tokens in එක. ChatGPT ඇත්තටම smart. ඔයා free version එක නම් පාවිච්චි කරන්න ඉන්නේ නැහැ. ChatGPT වල free version එකේදී අර තියෙන memory එක ටිකක් අඩුයි. ඒක නිසා සාමාන්‍යයෙන් හිතන්නකො අපි PDF එකක් දෙනවා කියලා. මේ PDF එකක් මොන හරි ChatGPT එකට දාලා තිබ්බනම් දිග එකක් මේකේ අන්තිමට එකට යනකොට අර මුල ටිකේ තියෙන කරුණු සමහර දේවල් වැරදියට කියන්න පුළුවන්. ඒ කියන්නේ කෙටි memory එකක් තියෙන ChatGPT free version එකේදී. හැබැයි Gemini එකේ free version එකට ආව 1 million token context window එකක් තියෙනවා. ඒක නිසා Gemini එකේ ගොඩක් ලොකු memory එකක් තියෙනවා. ඔයාලට මේ free version එකේ ඉඳන් වුණා textbook 10ක් වුණත් එක දිගට දාලා ඒ ගැන ප්‍රශ්න අහන්න ඕන දෙයකට Gemini එකෙන් උත්තර දෙනවා. මම මේක උදාහරණයකින් කියන්නම්. හිතන්නකෝ ඔයා පිටු 1000ක විතර PDF එකක් මේ Gemini එකට අප්ලෝඩ්. ඊට පස්සේ මේකේ 512 වෙනි පිටුවේ තියෙන මොකක් හරි වාක්‍යයක් ගැන විස්තරයක් අහනවා නම් අන්න ඒක ගැනත් Gemini එකට කියන්න පුළුවන්. ඉතින් ඒකෙන් කියන්නේ memory side එකෙන් ගන්නවා නම් ඔයා free versions නම් පාවිච්චි කරන්න ඉන්නේ Gemini හොඳයි ChatGPT වලට වඩා. Topic 2 වීඩියෝ බලන්න කම්මැලි අයට. ස්ටුඩන්ට්ස් ලට තියෙන ගොඩක් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි රෙකෝඩින්ග්ස් කියන්නේ. ක්ලාස් වල රෙකෝඩින්ග්ස් වගේ දේවල් නැත්තම් ඔයා මොකක් හරි තියරි එකක් ගැන වීඩියෝස් බලනවා නම් අන්න ඒක සම්බන්ධ රෙකෝඩින්ග්ස් මේ වගේ රෙකෝඩින්ග්ස් ගොඩ ගහනවාම අර සම්පූර්ණයෙන් ඔක්කොම බලන්න වෙලාවත් මත ඔයත් ඒ වගේ වෙලා ගණන් ඉන්නේ මේකට විසඳුමක් තමයි දැන් කියන්නේ. මේකට සොලියුෂන් එක තමයි Gemini හදලා තියෙන Google එකෙන්. ඉතින් YouTube හදලා තියෙන්නේ Google එකෙන්. පොඩි පොයින්ට් එක මම මේ කියපු දේ වැලිඩ් වෙන්නේ YouTube එකේ තියෙන රෙකෝඩින්ග්ස් වලට. ඒක මුලින් කියන්න ඕනේ. ඒතර Gemini හදලා තියෙන්නේ YouTube එකෙන්. Gemini හදලා තියෙන්නේ Google එකෙන්. YouTube හදලා තින්නේ මේ Google එකෙන්ම තමයි. එතකොට මේ දෙක එකට linked. ඒක නිසා ඔයාට පුළුවන් Gemini ට කියන්න ඔයා වෙනකොට YouTube වීඩියෝ එක බලන්න කියලා. ඒක හිතන්න මේක fields ගැන තියෙන class එකක් කියලා. ඔයාට දැනගන්න ඕනේ මේකේ magnetic fields උගන්වනවද නැද්ද කියලා. නැත්නම් ඔයා මේ පැය 4ම බලලා ඕනි part එක නැතුව යන්න කරන්න තියෙන්නේ මේ YouTube වීඩියෝ එකේ link එක Gemini එකට paste කරලා එයාගෙන් අහන්න මේකේ magnetic fields උගන්වන්න. එතකොට Gemini එක මේ වීඩියෝ සම්පූර්ණයෙන් ඇනලයිස් කරලා ඒක කරනවා නම් කරනවා කියලා අදාළ පාර්ට් එක රෙකමන්ඩ් කරන ඔයාලට බලන්න Gemini එකට කියන්න මේ magnetic fields වල උගන්වන සම්පූර්ණ ටික ටෙක්ස්ට් එකක් විදිහට පෙන්වන්න කියලා. එතකොට අර පැය ගානක් වීඩියෝ බලන්න ඕනේ නැහැ. අර chat එක බලාගෙන ඔයාලට අර උගන්වපු සම්පූර්ණ කන්ටෙක්ස්ට් එක ගන්න පුළුවන්. දැන් අපි මේ ChatGPT පැත්තට. ChatGPT ට මේක කරන්න පුළුවන්ද? ඇත්තටම ChatGPT වලට YouTube links මේ වෙද්දි වැඩ කරනවා ඒවා ඇනලයිස් කරන්න පුළුවන්. ඒනට Gemini තරම් ලොකුවට බෑ. ඒ නිසා මේ වැඩේට අපි ફોකස් කරොත් මෙතනදී Gemini උඩින් තියන්න පුළුවන්. Topic 3 pass mode. මෙතනින් තමයි ගොඩක් දේවල් ඉන්ටරෙස්ටිං වෙන්නේ. හිතන්නකෝ ඔයා ගාව ලොකු නෝට් එකක් තියෙනවා නැත්නම් ලොකු PDF එකක් තියෙනවා. මේකේ ගොඩක් ලොකු concept, ගැඹුරු concept වගේ දේවල් එහෙම තියෙන ලොකු PDF එකක් තියෙනවා. ඔයාලා මේක ස්ටඩි කරන්න ඕනේ. සාමාන්‍යයෙන් නම් කරන්නේ මොකද්ද? අපි මේ book එක හරි අරගෙන ඒක ස්ටඩි කරන එකනේ. හැබැයි දැන් එහෙම ඕන නෑ. මේ Gemini එක notebook LM කියලා platform එකක් ඇවිත් තියෙනවා. මේ ඔක්කොම Google එකේ. මේ notebook LM කියන එකෙන් අපිට මාර වැඩක් ගන්න පුළුවන්. මේක මම මේ විදිහට කියන්නම්. ඔයාගේ අර complex document එක මේ notebook LM එකට දාලා නිකන් අර chart එකක් වගේ හදා ගන්න පුළුවන්. එතකොට මේ සම්පූර්ණ PDF එක පිටු ගණන් දාන්න නෑ. කොච්චර ලොකු එකක් වුණත් මේ සම්පූර්ණ PDF එක මේ notebook LM එකෙන් ඇනලයිස් කරලා ඒක topics වලට කඩලා අර බලන්න හිතන විදිහට ලස්සනට chart එකක් හදලා දෙනවා. ඒක නෙවෙයි හැබැයි මම මේ topic එකෙන් කියන්නේ. podcast mode එක ගැන. මේ notebook LM එකට පුළුවන් අපි මේ දාන PDF එකෙන් podcast එකක් හදන්න. ඒක හිතන්නකො මෙහෙම. අපි PDF එකක් දාලා තියෙනවා. මේ PDF එක voice වලට convert වෙනවා මේ notebook LM එකෙන්. ඒකදී අපි අර voice එක එන්නේ දෙන්නෙක් කතා කරන විදිහට. ඒ විදිහට topics ටික අරගෙන දෙන්නෙක් podcast එක වගේ කතා කරන අන්න ඒ වගේ voice එකක් තමයි මේකදී හදලා දෙන්නේ. ඉතින් අපිට අර පොත අරගෙන සම්පූර්ණයෙන් පාඩම් කරන්න ඕනේ නැහැ. මේ voice එක අහන්න පුළුවන්. ඉතින් ඒකත් අර බෝරිං විදිහට තනි වොයිස් එකක් නෙවෙයි තියෙන දෙන්නෙක් කතා කරනවා වගේ තියෙන ලස්සනට හදාගන්න පුළුවන්. මේ ෆීචර් එක තියෙන්නේ Gemini වල විතරයි. ඒතර තුන්වෙනි ටොපික් එකනොත් වින් කරන්නේ Gemini. වෙනකොට ටොපික්ස් 3ක් Gemini වින් කරලා තියෙනවා. දැන් අන්තිම ටොපික් එකට එමු. As a friend. මෙතන නම් දේවල් ටිකක් වෙනස් වෙනවා. ChatGPT වලින් Gemini එකට වඩා හොඳට අපිත් එක්ක කතා කරන්න. මම මේක එක්ස්ප්ලেইন කරන්නම්. ChatGPT ගොඩක් personalized විදිහට අපේ vibe එකට set වෙන්න කතා කරනවා. ඒ කියන්නේ අපි කතා කරන විදිහ අනුව ඒකත් එක්ක learn කරලා අපිට set වෙන විදිහට ChatGPT හොඳට කතා කරන්න පුළුවන්. Gemini වලට මේක කරන්න බෑ අර ලොකුවට personalized විදිහට.
ගැන ජෙමිනිවල අපේ නීඩ්ස් ඒම ලොකට ඇඩ්වාන්ස් නෑ චජ්ජිපිටිවල අපි දාඩුලන් අපි මොනවගේ ගෙනෙද මොනවගේ කතා කරන්න ඒදවල් හැමදම දාන්න පුල මෙදම නැතත් අපි චට් කරන දියනුව ඒ අපිට ඕනිදර ඩක්ටන් ඉතින් ඒක ගොඩක් හොඳ බෙනිෆිට්ටක් මේ ඇස ෆ්‍රන්් ඒකක් වෙනවන එතුර මෙතනද චජ්ජිපිට අනිවරම උඩ ඉන්න ජෙමිනිවලට වඩා මහිතන මේ පොයින්ස්ටික ඇතිවෙයි සාමන්‍යෙන් වගේ වැඩවලට මේ ඒ දෙක මොක්හරි තෝරගන්න හිටියන එතුර මංහිතන අයිඩියක් එන්න දිය ස්ටන් ගැනට නම් ජෙමිනි ගොඩක් හොඳයි චජ්ජිපිටවලට වඩා තවදත්තම ඉස්සරට චජ්ජිපිටිවල මේ ඇඩ්ස් දාන කතාවත් කියන එන්න ඇලගේ ෆ්‍රීසස්ල ගොඩක් වැඩිවෙලා දී නිසා ඒකට ට්‍රෆික්ක දරගන්න මාරු කියලා එකන ලොකු විදමක් යන ඒදවලුත් එක් චජ්ජිපිටි ෆ්‍රීසස් ලගේ ඉන්ඩවේස්වලට ඇඩ්ස් දානෝ කියලගෙන එහ මුණොත්තිතින් ගොඩක්යි ජෙමිනිවලට හෙම මාරුවේ මන්දන්න මෙතන තව ඒයි තියෙනවා ඒයි කියනකටාව චජ්ජිපි නිතරන්න නෙවේ තින තව ගොඩක් හොඳ ඒයි තියෙනවා මේ විඩිය මට වන ලීඩින් ඉන්න මේ දෙකන එක නිසා මේ දෙකෙන් හොඳ මොකක්ද කියනක වාලට බේසි කයිඩියක දෙන්නද මේ විඩිය කරන්න ඕනන විඩිය හෙල්ප් වනාද කියලා කමෙන්ට් කරන්න අපි චජ්ජිපිටික් ජෙමිනි කම්පෑ කර ඩොකිමෙන්ට් පැත්තෙන් වීඩියෝ ඇනලයිසිස් පැත්තෙන් එතුට පොඩ්කාස්ට් ඒ වගේ දේවල් පැත්තෙන් ඊට පස්සේ පර්සනලයිස් පැත්තෙන් මේ ගොඩක් දේවල් ගැන කතා කර ඉතින් මේ වාට මේ දෙකින් සෙට්ටුනේ ඒයි මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න ඒවගේම මෙතනින් එළියේ ඒයිස්ව පාවිච්චි කරනවා නම් ඒ වගේ මේවට වඩා හම්බෙන බෙනිෆිට්ස් මොනවාද ඒවගේ දෙවලුත් ගැන අයිඩියක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න එහෙනම් නෙක්ස්ට් වීඩියෝ එකෙන් සෙට් වෙමු වීඩියෝ එකට එනකම් ලයික් එකක් දාලා යන්න see you in the next one